ආයිබෝවන් කියලා පිළිගන්න වල සෝදාන ආදරෙන් අපේ නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ඇලර්ජික්. කියුසුම් යනවත්, එහෙම ඇඟ කහනවත්, ඒ වගේම තමයි ඇස් කහනවට මේ හැම දෙයකටම පාවිච්චි කරන පිරිටන්, සිට්‍රසින්, ලොරවරින්, එතකොට පෙක්සොපෙනඩින් කියන මේ බෙහෙත් කියන්නේ. මේ බෙහෙත් වලට පොදු වෙන කියන නම තමයි ඇන්ටිහිස්ටමින් කියන්නේ. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇන්ටිහිස්ටමින් කියන්නේ මොකක්ද? ඒ වගේ තියෙන වාසි, අවාසිතා, ඒ වගේ ඔබ දැනගත යුතු කාරණා කිහිපයක් අපි අද කතා කරමු මේ වීඩියෝ තුලින්. ඒ වගේම කාරණා ඉල්ලීමක් වෙනවා කරන්න ඔබ තාමත් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ලයික් බටන් එකත් ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එවිට පුළුවන් වීඩියෝ එක දැමීම සැනින් ඔබගේ ෆෝනේට ඔබගේ ඉරේට මොනින්ම ගෙන්වා ගන්නට. මුලින්ම අපි බලමු මොනවාද මේ ඇන්ටිහිස්ටමින් කියලා කියන්නේ. අපේ ඇඟට පිටින් දූවිලි පරාග එහෙම නැත්නම් අපිට අකප කෑමක් වගේ ආසාදිතතාවයක් ඇති කරන දෙයක් ඇතුළු වුණාම අපේ ප්‍රසංස්කරණ පද්ධතියේ හිස්ටමින් කියන රසායනික නිපදවනවා. මේ හිස්ටමින් නිසා තමයි අපිට කියුසුම් යන්නේ, ඇස් කහන්නේ, නහයෙන් දියර ගලන්නේ සහ සමබල් සම අසන්න ගන්න. අන්න ඒ හිස්ටමින් ක්‍රියාකාරීත්වය නතර කර දෙන ලෙස ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. අන්නේ ඖෂධ වලට තමයි අපි කියන්නේ ඇන්ටිහිස්ටමින් කියලා. මේවා ලංකාවේ ප්‍රධාන පරම්පරා දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ තමයි පළමු පරම්පරාවේ ඖෂධ සහ දෙවෙනි පරම්පරාවේ ඖෂධ කියන එක. අපි මුලින්ම කතා කරමු පළමු පරම්පරාවේ කියන්නේ ලංකාවේ අවුරුදු ගණනාවක ඉඳන් හැම ගෙදරකම වගේ තියෙන පැරණිම ඇන්ටිහිස්ටමින් එක ගැන. ඒ තමයි පිරිටන්. පිරිටන් කිව්වසනින් ඕන කෙනෙක් ඒ ගැන හොඳින් හඳුනනවා. මේකේ විද්‍යාත්මක නම තමයි ක්ලෝපෙනරමින්. ක්ලෝපෙනරමින් කියන එක තමයි මේකේ විද්‍යාත්මක නාමය. ලංකාවේ ඇලර්මින් කියලා මේ දෙක හඳුන්වනවා. මේ ඖෂධය සෙම්පතිස්යාවට සහ ඇඟ කසනවට ගොඩාක් ගුණ උනත් මේකේ තියෙන ලොකුම ගැටලුව තමයි අධික නිදිමත ගතිය. මේ ඖෂධය අපේ මොළයට බලපෑම් කරන නිසා ඒකට මන්දගාමී බවක් සහ අද නිදිමත බවක් දැනෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරු මේක සාමාන්‍ය වාසියට නිර්දේශ කරන්නේ. දෙවන පරම්පරාවේ ඖෂධ ලෙස සිට්‍රසින් සහ ලොරඩින් අපිට ගන්න පුළුවන්. පිරිටින් බොද්දින නිදිමත ගතියට විසඳුමක් ලෙස තමයි මෙන්න මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේම නැත්නම් දෙවෙනි පරම්පරාවේ හඳුන්වා දීලා තියෙන්නේ. නිදිමත අඩු කරන ඇන්ටිහිස්ටමින් එකක් ලෙස තමයි මේ සිට්‍රසින් බෙහෙත එහෙම නැත්නම් ලොරඩින් බෙහෙත එක ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය සිට්‍රසින් පෙත්තක් ගත්තාම ඒ විශේෂතරක් පුරා ඒකේ ගුණේ තියෙනවා. දවසකට එක පෙත්තයි බොන්න ඕනේ. සමහර විට පොඩි දෙකක් නම් කරනවා බෙහෙත ආරයට. නැත්නම් සමහර අය සිට්‍රසින් ගත්තාම බොඩි නිදිමත ගතියකුත් එන්න පුළුවන්. ඊළඟ ඖෂධ තමයි ලොරඩින් කියන්නේ. මේක නිදිමත ගතිය ඇති වෙන්නේම නැති තරම්. ඒ නිසා දවල් කාලයේ රස්සාවල් කරන අයට කාර්යබහුලව තමන්ට වැඩ කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා ලොරඩින් එක. නවීනතම ඖෂධයක් තියෙනවා පෙක්සොපෙනඩින් කියලා. දැන් අපි කතා කරමු ලංකාවේ වර්තමානයේ ගොඩක් වෛද්‍යවරු නිර්දේශ කරන නවීනතම ඇන්ටිහිස්ටමින් වර්ගයක් ගැන. ඒ තමයි පෙක්සොපෙනඩින්. මේක වෙළඳපොළට ඇලග්‍රා වෙන විවිධ වෙළඳ නාම වලින් ගන්නත් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් කිසිම නිදිමත ගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දරුණු ගණයේ හෘද රෝගීන්ට හෝ වෙනස් සංකූලතා ඇති තියෙන අයට පවා වෛද්‍ය උපදෙස් මත මේක ආරක්ෂිතව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඵලදායී ඖෂධයක් විදිහට වෛද්‍යවරු හඳුන්වනවා. ඇන්ටිහිස්ටමින් පාවිච්චි කිරීමේදී අනිවාර්යයෙන්ම සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. හරි. දැන් අපි මේ ඖෂධවල පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා බලමු. පළමුවෙනි දේ තමයි ඔබ පිරිටන් හෝ සිට්‍රසින් වැනි නිදිමත දනවන ඖෂධ ගන්නවා නම් කිසිම වෙලාවක වාහනයක් පදවන්න හෝ බරපතල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒකෙන් ලොකු අනතුරක් වුණත් වෙන්න පුළුවන්. ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බෙහෙත් බීලා ඒ විදිහට බරපතල වැඩපතල වලට යන්න එපා. ඩ්‍රයිවිං කරන්න යන්න එපා. දෙවැනි දේ තමයි ගර්භණී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සහ කුඩා දරුවන්ට මේ ඖෂධ ලබා දීමේදී හිතුමතේ ෆාමසි වලින් අරගෙන දෙන්න යන්න එපා. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස්යක් ඇතුව ලබා ගන්න. තුන්වෙනි දේ තමයි ඇන්ටිහිස්ටමින් කියන්නේ රෝග ලක්ෂණ පාලනය කරන ඖෂධයක් විතරයි. මේ සෙම්පතිස්යා වූ ආසාදිතතාවය දින 3කට වඩා තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.
ඉතින් මම හිතනවා යාළුවන්ට අද අපේ වීඩියෝ එකෙන් ඇන්ටිහිස්ටමින් ගැන ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි මම මේ ඇන්ටිහිස්ටමින් වල ක්‍රියා කරන කාල පරාසයන් සඳහන් කරලා දාලා තියෙන රූප සටහනක් ඒකත් පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙන විදිහට ඔයාලට තේරෙනවා ඇති. බෙහෙත ගත්තට පස්සේ පිරිටන් එකක් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් මිනිත්තු 30ත් 60ත් අතරතුර වැඩ කරන්න පටන් ගන්නවා. ඒකේ උපරිම ගුණය ලැබෙන්නේ පැයක් දෙකක් ගියාට පස්සේ උපරිම ගුණයක් ලැබෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඒක පැය 3-4ක් තමයි උපරිම පැය 5ක් 6ක් ඒ බෙහෙත වැඩ කරමින් පවතින ශරීරය තුල. ඉතින් පස්සේ බෙහෙත ගුණය නැති වෙනවා. සිට්‍රසින් ගත්තට පස්සේ ඒක වැඩ කරන්න මිනිත්තු 30ත් 60කට ගාණක් යනවා. ඒ කියන්නේ පිරිටන් වගේම තමයි. පැය එකකින් දෙකකින් උපරිම කාලයක් උපරිම ගුණය දෙන කාලය එනවා. පැය 24ක් දක්වා ඒකේ ආරක්ෂිතභාවය තියෙනවා. පෙක්සොපෙනඩින් ගත්තට පස්සේ මිනිස්සු 60කට අඩු කාලයකින් පැයක් යන කලින් වැඩ කරන්න පටන් ගන්න පොඩ්ඩක් පරක්කුයි. නමුත් හොඳම ප්‍රතිඵලය ලැබෙන්නේ පැය 1ක් 3ක් අතර කාලයක් යනවා. ඒකත් පැය 24ක් දක්වා අපිට බෙහෙතේ ආවරණය තියෙනවා. ලොරඩින් ගත්තට පස්සේ වැඩ කරන්න ගන්න වෙලාව වැඩි පැය 1ක් 3ක් අතර ප්‍රමාණයක් ගන්නවා. පැය 2කින් 4කින් වගේ තමයි සුපිරිම සහනය ලැබෙන්නේ. පැය 1ක් පැය 24ක් දක්වා අපිට රැකවරණය ලබා දෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. නමුත් මේ බෙහෙත් ගන්නකොට කෑමට පස්සේද කෑමට පෙරද කියන කරුණු ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේක හිස් බඩට හෝ එහෙම නැත්නම් කෑම කාලා හෝ ගන්න බලන කිසි ප්‍රශ්නයක් නෑ. ඇලර්ජික් එකක් එන්න කලින් සමහර අය හිතනවා නම් අර පාන් කෑවම මාළු කෑවම මස් කෑවම ඇලර්ජික් එනවා කියලා හිතනවා නම් කෑමට කලින් ගන්න පැය භාග විතර කලින් බෙහෙත් පාවිච්චි කරලා කෑම කෑවොත් ඇලර්ජික් එකේ එන බර يعني එන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඇලර්ජික් එක සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා නවතිනවා නැත්නම් ඇලර්ජික් එක නැවිත් තියෙන්නත් පුළුවන්. සමහර ඖෂධ වල සමහර බෙහෙත් වලට නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලට මේ තොරතුරු ඔක්කොම ගේන්නේ ඔයාලගේ දැන ගැනීමට පිණිසයි. ඒ නිසා වෛද්‍ය උපදෙස් නැතුව කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. හේතුව තමයි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වුණ ගිහිලා ඔබගේ සියලුම රෝගීන් තත්ත්වයන් ඔහුට පැවසුවාට පස්සේ තමයි ඔහු ඔබට සුදුසු බෙහෙත් නිර්දේශ කරන්නේ. ඒ නිසා හිතු මතයට බෙහෙත් අපිව කියලා ෆාමසි එකකින් ගන්න යන්න එපා. එහෙනම් මම හිතනවා ඔයාලට වීඩියෝවෙන් යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න. අපි ඊටත් හොඳ වීඩියෝ ගොනුවෙන් එන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ගිහින් එන්න සුබ දිවියක්.